මේ අහන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ වරයන්ට පෙන්නන්න ඇටැම්බර කොල්ලෝ මුන්ට තලලත් මදි ඕම් බලහන් මගේ ඇටම ගහට ගිනි තියලා ඔය තාම පත්තු වෙනවා ඉතින් බලහන් මුන්ට මොනම කරාට හිත් වදිනවද මොකද්ද බං උඹලා මේ ළමයි හදන විදිය අනේ නෑ අංගෝ අක්කේ අපි උන්නම් හැබැයි ඔය වගේ නොසන්ඩාල වැඩ කරන්නේ නන්නේ එහෙනම් කවුද බොල මේ වැඩේ කරේ තොපේ කොල්ලා තමා මහදෙන මුත්තා වගේ ඉස්සරහින්ම ආවේ මේ අංගෝ මමත් දැන් ඉවසුව ඇති හැම වෙලේම අපේ උන්ගේ වැරද්දමනේ කියන්නේ උඹට ඉතින් ළමයි ඉන්න එකක් ඈ ළමයින්ගේ අගේ තේරෙන්න අනේ මට ළමයි හිටියනම් මං ওই විදියට හදන්නේ නෑ බොල හරි මම බලා ගන්නම්කෝ මුන්ගේ කටේ සෞදම ළමයි හදාගන්නවත් මුන් දන්නේ කටනම් කියවන් එනවා මේ ඔහේ මේ ගෑනුන්ගේ වට හොට දාන්න නැතුව ඉන්නවා මම බලා ගන්නම් මොකද්ද වෙන්නේ කියලා ඔය ඇට කොල්ලෝ හතර දෙනා තමයි එකක් ටිකටම ඔය වැඩේ කරන්න ඇත්තේ වෙන කවුද ඉතින් මගේ ඔය ඇටම ගහට ගිනි තියන්න ඉන්නේ බලහන් බං දැන් බලහන් ඊයේ රෑ ආපු ගමනනේ බං මේක අම්මලා අරේ අපි හොයනවත් ඇති මොනවා කරන්නද බං ඉතින් ජීවිතේ ඇටි ඔහමනේ අනික චුට්ටව දාලා යන්නේ කොහමද කියහන්ගෝ චුට්ට ඔය ඇඬිල්ල දැන් නවත්තහන්ගෝ බං මේ දැන් මේ යමන්ගෝ එනන් දැන් උදේට කෑවෙත් නෑනේ තාම බනිස් කෙඩියක් දාලා ප්ලේන් ටිකක් ගහලා එමු මුඩත් එක්ක ගෙනත් දෙමු යමන්ගෝ ඔය ඇත්ති මේ ඇවිල්ලා ඉන්නේ වටිනා නැති වෙච්ච දෙයක් ගැන අහන්න නේද ඔව් කුරුන්නාන්සේ හරියට හරි ඒ නැති වෙච්ච දේ සුන් වෙලා අලු වෙලාම ගිහින් නේද තියෙන්නේ ඔව් කුරුන්නාන්සේ ඔව් අලු වෙලාම තමයි හැබැයි ඉතින් ඒක යථා තත්ත්වයට ගන්න හම්බ වෙන්නේ නැහැ ඒක තමයි කුරුන්නාන්සේ මට ඒක යථා තත්ත්වයට ගන්න ඕනේ මට ඕනේ මේ නොසන්ඩාල වැඩේ කරපු එක අල්ලගන්න මොකද්ද ඉතින් ඔය දැන් ඔය නැත්තටම නැති වෙලා තියෙන දේ අයි ගුරුන්නාන්සේට ඒක පෙනුනේ නැද්ද මේ මට ටිකක් පැහැදිලි මදි පේනවා මං හිතන්නේ වැස්ස හින්දා වෙන්න ඇති අඹ ගහ මගේ අර මිදුලේ තිබ්බ විශාල ඇටඹ ගහ අල්ලු වෙලාම ගිහිල්ලානේ මට මේකේ පේන විදිහට නම් අඹ ගහ පැත්තට එන්නේ හැරමිටියක් ගහගත්ත නාකි මිනිහෙක් බොල කවුද ඔය නාකි මිනිහා මේ ගුරුනාන්සේ ඔය මේ ඇත්ත කොල්ලු ටිකක් නෙමෙයිද ඔය අඹ ගහ පැත්තට රෑ කරවලේ ආවේ නෑ කට්ටිය ගොඩක් ඇවිල්ලා නෑ මේකට ඇවිල්ලා තියෙන්නේ හුඟක් වයසක එක මිනිහෙක් විතරයි කවුද කොයි මිනිහා හීන්දෑරි පෙනුමක් තියෙන කොන්ද පොඩ්ඩක් නැමිච්ච හැරමිටියකින් යන මිනිහෙක් තමා මට පෙන්නන්නේ කවුද යකෝ අපේ පැත්තේ ඔය හැඩරුව තියෙන මිනිහා අබිලින් වෙන්නත් බෑ සියාතුව වෙන්නත් බෑ කවුද යකෝ මේ මිනිහා ඔය ඇත්ති ගිහින් ටිකක් හොයලා බලන්න ඔය හැඩරුව තියෙන කෙනා ඔය අහල පහලම ඇති හොඳයි ගුරුන්නාන්සේ මම බලන්නම්කෝ සීතන් මට උඹත් එක්ක කොහොමත් ඇරියස් එකකුත් තිබ්බා අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා යකෝ ඔය හැඩරුව තියෙන එකෙක් නෑ ඔය හැඩරුව තියෙන්නේ අපේ මිනිහටනේ ඔය මිනිහා මං ඔය අඹ ටික ඕනවට වැඩිය රකින්නවා කියලා මාත් එක්ක වෙට්ටු අල්ලන්නේ හිටියේ ඔය මිනිහා රෑ ඕකට ගිනි තිබ්බද දන්නෙත් නෑ අර බස් එකත් එන්නේ සේතන් මන් නිමිත්ත බලන්න ගිය තැන කපුවා කිව්වේ තමුසේගේ හැඩරුවනේ අඹ ගහට ගිනි තිබ්බේ තමුසේද
පිස්සුද ගෑනියේ මට වගේ නිදියන්න තරම් පිස්සුවක් නෑ. මම ජීවිතේට වගේ අඹයක්වත් කාලා නෑ. තමුසෙනේ ඔය අඹ ගහකට කැලෙක් කැලේ හැම වෙලේම ඉන්නේ. මේ ගමේ උන්ටත් ඉතින් ඔය අඹ ගහ පෙන්නන්න බැරුවනේ හිටියේ. ගෙඩියක් හැදෙනවා නම් මුන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ. මම බලා ගන්නකො මොකಾದ ඔය බూరు වැඩේ කරේ කියලා. ඕන එකක් බලාගෙන යෝදියේ මම යනවා යන්න. මේ මිනිහත් ඕක කරේ නැත්තම් කවුද යකෝ මේ බලු වැඩේ කරේ එක? අම්මෝ මාර මහන්සි බං. අට නිදිමතයි. ඊයේ රෑ මුළු රෑම නිදි මැරුවනේ. අම්මේ තේ හදුවද? තේ නෙවෙයි. තොපි ඊයේ කොහෙද බං රෑ ගියේ? අපි ඊයේ වැඩ දෙකට ගියේ අම්මේ. ඇත්තද? උඹලට දැන් කොහොමත් රෑට රාජකාරි වැඩි. ඒවා වැදගත් රාජකාරී අම්මේ. එසේ මෙසේ ඒවා නෙමේ. එහෙනම් උඹලගේ හරි වැදගත් රාජකාරී ටික අර ඊයේ කරලා තියෙන්නේ. අර අංගොගේ අඹ ගහට ගිනි තිබ්බා කියලා ඒ ගෑණි මැරෙන්න හදනවා. මොන අඹ ගහක් ගැනද අම්මේ ඔය කියවන්නේ? මන් දන්නම ගහන්නේ. අපි මේ අර ඊයේ චුට්ටගේ තාත්තට පපුවේ අමාරුව කියලා හදිස්සියම උන්ගේ තාත්තා හොස්පිටල් එකට ගිහින් අපි ඉතින් ඒකට ගියා. එහෙනම් උඹලා අර අංගෝ කිය ඇවිදින්නේ. උඹලා අතර දෙනා එකතු වෙලා අඹ ගහට ගිනි තිබ්බා කියලා? අංගෝ නැන්දගෙන් අපි අඹ ගෙඩි දෙක තුනක් කිල්ල ගන්න නම් ගියා තමයි. ඒත් අපි ඔච්චර දේවල් කරන්න යන්නේ නෑ අම්මේ. මාව එක්කන් යන්න ආවනේ ඔය ගෑණි අඹ ගහට ගිනි තියලා කියලා පෙන්නන්න. දැන් ඉතින් ඔය ගම පුරාම පතුරවල ඇති. උඹලා තමයි ඔය නොසන්ඩාල වැඩේ කරේ කියලා. ඒවා දෙයියෝ බලාගෙන යන්නේ. හරි දැන් අන්න තේ ටික හදන් එන්නකෝ. බං මොකද්ද බං ඒ සීන් එක? යමන් බලන්න පොඩ්ඩක්. ඉඳහන් ඉතින් කහට උගුරක් බීලම යමන්. අඩේ මේ ඊයරා චුට්ට මොනව කරගත්තත් දන්නේ නැහැ නේද බදා. උන්ගේ තාත්තත් දෙන අසාධ්‍ය තත්ත්වෙන්න බං හිටියේ. මට ඉතින් වෙලාවකට පව් කියලා තියනවා බං ඌව දාලා ආපු එකට. යමන්ගු ඉස්සෙල්ලා අර අංගොගේ බන්නේ බලලෙමු. ඔය ගෑණි දැන් අපිට දෙහි කපන වැඩි බං රට වටේම ඇවිද. මොකද අපිනේ බං ඔය ගෑණිගෙන් අබ ඉල්ලුවේ. අම්මේ කිරි හදන්න කහට නම් බොන්න බෑ. තේ හදලා තියෙන්නේ වරෙල්ලකෝ මේ පැත්තට.